අයිබෝවන් යාළුවනේ අපි මේ ඇවිල්ලා තියෙන්නේ යාල බ්ලොක් 5 වල තියෙන කුඩා ගල්ලම්නු සංචාරක නිවාසයටයි. මේකේ රාත්‍රියක් ගත කිරීම සඳහා රුපියල් 7900ක මුදලක් තමයි වැය වෙන්නේ. ඊට අමතරව මේකේ එක්කෙනෙක්ට බුක් කරන්න පුළුවන් දවස් 3යි. මේකේ උපරිම ඉන්න පුළුවන් 6 දෙනෙක්ට විතරයි. වනජීවීන් අපිට ගයිඩ් කෙනෙක් ඒ වගේම බංගලෝ කීපර් හෙල්පර් කෙනෙක් 3 දෙනෙක් දෙනවා. සමහරක් වෙලාවට හෙල්පර් කෙනෙක් හම්බෙන්නේ නැහැ. ඊට අමතරව අපිට තියෙන්නේ අපි ගේන කෑම ඔක්කොම දෙන්නේ ඒගොල්ලන්ට. ඒගොල්ලෝ උයලා කරලා ඔක්කොම කරලා අපිට දෙනවා. මේක ඇත්තටම යාල තියෙන සංචාරක ආකර්ෂණ ඉතාමත් වැඩිම බංගලෝ එකක්. මේක ඕපන් කරලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා විසින්. මේකේ සෝලා වලින් තමයි ඔක්කොම වෙන්නේ. හැබැයි ෆෝන් චාර්ජ් කර ගැනීමට හැකියාවක් නැහැ. ෆෝන් චාර්ජ් කර ගැනීම සඳහා වෙනම පවර් බැංක් වෙන උපකරණයක් යොදාගත්තොත් තමයි හොඳ. ඊට අමතරව අපිට මෙතන නාගන්න පුළුවන් ඔය පේන පීල්ලෙන්. ඔය ගල්තලාවෙන් එහා පැත්තේ තියෙන්නේ ලුණුගම් වෙහෙර වන උද්‍යානය තමයි තියෙන්නේ. මෙහා පැත්තේ යාල තමයි ඇති වෙන්නේ. දෙවෙනි පාර ආපු වීඩියෝ එකක් මම ඔතනට ඇඩ් කරලා තියෙනවා. අපි මේ තුන්වෙනි පාර තමයි කුඩා ගල්ලමුණ ආවේ. ඇත්තටම මාරම බංගලෝ එකක් මේක. එන්න ආසහිතන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ තරම් මාරම් ෆීල් එකක් තියෙන බංගලෝ එකක් මේක. මේකේ කලින් බුක් කරලා තියාගන්න කරන්න ඕනේ. අපි නම් දැන් මේ බුකින් ඔක්කොම ඔන්ලයින් දාලා තමයි බුක් කරගත්තේ. මේකේ සෝලාර් පැනල් දෙකක් තියෙනවා. ඔය පේන්නේ සෝලාර් පැනල් දෙක. ෆැමිලි එකක් වුණත් එන්න පුළුවන්, කිසිම ගැටලුවක් නැහැ. නාගන්න පුළුවන්. එච්චර ජඹුරක් නැහැ. සාමාන්‍ය ඉන්නටත් අඩු මට්ටමින් තමයි වතුර තියෙන්නේ. මේකේ රෑට අපි දෙවෙනි පාර එද්දි නම් මේකේ රෑ එකට විතර ඇවිල්ලා තිබ්බා. අලියෙක් ආවා. හැබැයි පහෝදා පාන්දරත් අලියෙක් ඇවිල්ලා තිබ්බා. පස්සේ ගිය පාර නම් හම්බුන්නේ අපිට. මේකේ උඩ තට්ටුවේ තමයි අඳවල් ඔක්කොම තියෙන්නේ. පැත්තෙන් අඳවල් 4ක් තියෙනවා. ඔය පේන්නේ අඳවල් 4. අපේ කට්ටිය දුන් එහෙම දාලා ගණන් ගන්න එපා. ඊට අමතරව එක කාමරයක් තියෙන උඩ තට්ටුවෙන් තමයි කාමරේ තියෙන්නේ. ඒකේ අඳවල් 2යි තියෙනවා. 6ක් තියෙනවා. උඩේ දැන් තියෙන පේන view එක තමයි ඔය තියෙන්නේ. වනජීවීකෙන් මේකේ ෆොටෝ 3ක් වගේ ගහලා තියෙනවා. රාම් කරලා ෆොටෝ 3ක් වගේ ගහලා තියෙනවා. සෑම සංචාරක බංගලාවකම ෆොටෝ තියෙනවා. ෆොටෝ 3-4ක් තියෙනවා කොහොමත් ගහලා. ඔයත් පේන්නේ එහා පැත්තේ කාමරේ උඩ තට්ටුවේ තියෙන. මේකෙත් ඇඳවල් 2ක් තියෙනවා. ඊට අමතරව දුම් මෙව කරන් ට්‍රැක් එකක් වගේ තියෙනවා. මේකේ බාත්රූම් 2ක් තියෙනවා. උඩ එකයි පල්ලෙහා එකයි. රෑට මේකේ සත්තු එනවා. කොහොමත් මෝ එහෙම එනවා. අලිය නම් එදා විතරයි අපිට සෙට් උනේ. ඊට පස්සේ මෝ ඌරු එහෙම එනවා. ඊටම පොඩි සත්තු හැම. උඩින් පේන view එක තමයි ඔය තියෙන්නේ. නිදහසේ කාලය ගත කරන්න ඇත්තටම මාරයි. මාරම තැනක් තමයි.
මේකේ අපිට වනජීවිකෙන් බෙඩ්ෂීට් කොට්ටවුර ඔක්කොම ලබා දෙනවා. ඔය පේන ගහගාවට තමයි ෆෝන් සිග්නල් අහුවෙන්නේ. හැබැයි නෝමල් සිග්නල් තමා වැඩි හරියක් තියෙන්නේ. ඒත් මොබිටෙල් ඩයලොග් වලට තමා සිග්නල් තියෙන්නේ. 4G සිග්නල් ඉඳලා හිටලා තමා අහුවෙන්නේ. ඔය කන්ටේනර් පෙට්ටිය ගාවටත් අහුවෙනවා සිග්නල්. මේ කන්ටේනර් පෙට්ටියේ තමා ඉන්නේ ගයිඩ් ඉන්නවා. එතකොට බංගලෝ කීපර් හෙල්පර් හිටියොත් හෙල්පර් ඉන්නේ මෙතන තමයි. ඔතන උඩට වෙලා කෝල් එක ගන්න ගැටලුවන්නේ. නෝමල් සිග්නල් තමයි වැඩි හරියක් තියෙන්නේ. 4G සිග්නලුත් ඉඳලා හිටලා සමහර වෙලාවට අහු වෙනවා. අපි සපාරේ යන්න දැම්ම විතරයි පළවෙනි දවසේ අපිට සෙට් වුණේ පළවෙනියටම ඇතෙක්. ඇතා ඇවිල්ලා චේතිය ඇතා මේ ඇතත් පොඩි සද්දයක් දාලා එහෙම හැරලා ගියා යන්න. පස්සේ අපි ඉස්සරහට ආවා. ඉස්සරහා එන්ට්‍රන්ස් එකෙන් ගාවට ආවා. එන්ට්‍රන්ස් එකෙන් දාලා ටික දුරක් යද්දී අපිට සෙට් වුණා අලියෙක් අපි පස්සෙන් පන්නගෙන ආවා කුලප්පු වෙලා. මුලදී නම් ටික ෂේප් එකේ හිටියා. පස්සේ අර එක්කෙනෙක් එක තව අලියෙක් මෙව කරපු හින්දා මේ අලිය ෆෝම් වෙලා පස්සේ මීටර් 300ක් විතර එළවන් ආවා. පස්සේ අපි ගිය ගයිඩ්ගේ දක්ෂතාවය නිසා අපි ආපහු හැරිලා එහෙම ආවා. අපි තව ටික දුරක් යද්දී අපිට සෙට් වුණා ලෙපර්ඩ් කෙනෙක්. මේ ලෙපර්ඩ් හැබැයි ටිකක් දුරින් ඉන්නේ. අපි මේ වීඩියෝ ඔක්කොම අරගෙන තියෙන්නේ ෆෝන් එකෙන්. ෆෝන් එකෙන් අරන් තියෙන හින්දා තමයි ගොඩක් ෆෝන් වලින් zoom කරන්න බෑනේ. ඊට පස්සේ අපි ආවා එහෙම ලෙපර්ඩ්ඩත් බලලා අපි ආවා විහෙරගල ජලාශය පැත්තට. ඇත්තට මෙතන මාරම සංචාරක ආකර්ෂණයක් දිනාගත්ත තැනක් තමයි විහෙරගල ඩෑම් එක හරිය. එතකොට හැමදාම වගේ හවස් වෙද්දී ජිප් 30-40ක් ගහනවා. එතනට වෙලා බලනවා අනිවාර්ය ෆොටෝ ගහනවායි. අපි එතන එහා පැත්තේ තියෙනවා බංගලෝ එකක් විහෙරගල බංගලෝ එක. ඒක හැබැයි ලුණුගම්බේර වන උද්‍යානයට තමයි අයිති තියෙන්නේ. එතනත් බුක් කරලා යන්න පුළුවන්. අපි එතනටත් ගියා. එතන වීඩියෝ එක තමයි අපි ඊළඟට දාන්න ඉන්නේ. එතනත් අපි දවස් 3ක් නයිට් එකක් හිටියා. එතන විශේෂත්වය වෙන්නේ එතන අපිට මේ වගේම ඇලපාරක් තියෙනවා. බංගලෝ එකේ ඉන්න කට්ටියෙන් නාගන්න පුළුවන්. අනිත් කට්ටියට නම් බෑ. මේකේ උදේට ඉර පායන ටයිම් එකටයි ඉර බහින ටයිම් එකටයි මාරම් view එකක් තියෙන්නේ. මං ගාව ෆොටෝ ටිකක් ඇති. මං ඒ ටිකක් දාන්නම්. මාරම් view එකක් තියෙන තැනක් තමයි මෙතන.
ඔය තමා අපේ 5000 කොලේ තියෙන ඩෑම් එක, බේරගල ඩෑම් එක. ඒක ඇත්තටම මාර ලස්සන ප්ලේස් එකක් තියෙන්නේ. අර ඈතින් පේන්නේ බේරගල බංගලෝ එක තමා. ඔය පේන්නේ වහලයක් වගේ පේන්නේ එතන බේරගල බංගලෝ එක. අපිත් එක සෆාරිය මහේෂ් මල්ලි යාල එක්ස්ප්ලෝරා. ඇත්තටම යහින්ද තම අපි ලෙපඩ් එහෙම දැක්කේ. ඇත්තටම දවස් දෙකම අපි සපාරි වෙලා ලෙපඩ්ඩ දැක්කා. වගේ මෙතැන්ට පොඩ්ඩක් ඇවිල්ලා අපි රෙස්ට් එකේ පොඩ්ඩක් ඉඳලා බැහැලා ෆොටෝ එකක් ගහලා එහෙම යන්න පුළුවන්.